ටෙක්නිකල් ඇනලයිස් කරන්න අවශ්‍ය කරන ඩේටා තියෙන ඒ ට්‍රේඩ් එකේ එකම තැන වෙන වොච් ලිස්ට් එක ගැන මේ වීඩියෝ එකකින් කතා කරමු. අපි කලින් දවසේ කතා කරා මේ මාකට් කියන ඔප්ෂන් එක. අද අපි කතා කරන්නේ වොච් ලිස්ට් කියන පේජ් එක ගැන. ඉතින් වොච් ලිස්ට් එකට ගියපුවාම මේකේ කොටස් දෙකක් ප්‍රධාන වශයෙන් තියෙනවා. පළවෙනි එක ඉක්විටි, දෙවෙනි එක ෆේවරිට් කියන ටැබ් එක. එතකොට මේ ඉක්විටි කියන එකෙන් ඔයාලට පුළුවන් මෙතන සර්ච් ඉක්විටි කියන තැන දීලා එක්ක කම්පැනි එක කෝඩ් එක එහෙම නැත්නම් අපි කියනවා සිම්බල් එක දැන්. උදාහරණයකට ජෝන් කීස් හෝල්ඩින් එක නම් JKH. හරිද? එතකොට JKH.N කියලා ගාපුවම ඔයාලට මෙන්න තියෙනවා ජෝන් කීස් හෝල්ඩින් එක. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් සම්පත් බැංක් කියලා ගැහුවත් දැන් අන්න ඔයාලා අදාළ කම්පැනි එනවා. එතකොට ඒ විදිහට ඔයාලට පුළුවන් මෙතන කම්පැනි name එක හෝ සිම්බල් එක ගහලා ඒක සර්ච් කරගන්න. එතකොට දැන් අපි හිතමු මෙතන එහා පැත්තේ තියෙනවා ෆේවරිට් කියන ටැබ් එක. සාමාන්‍යයෙන් මෙතෙන්ද පුළුවන් හිතන්න ඔයාට දැන් අතන කම්පැනි 287ක් සහ තවත් RN ෂෙයාර්ස් කිහිපයක් තියෙනවානේ. එතකොට X ෂෙයාර්ස් තියෙනවා. දැන් ඕවා ඔක්කොම සර්ච් කර කර ඉන්න අමාරුයිනේ. ඔයාලට කෙලින්ම කම්පැනියක් සිලෙක්ට් ඒ කියන්නේ සර්ච් කර කර ඉන්නේ නැතුව ආපු ගමන් බලා ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ ෆේවරිට් කියන ටැබ් එකට ඒක දාගන්න. දැන් අපි කොහොමද මේ ෆේවරිට් කියන ටැබ් එකට ඒක දාගන්නේ කියලා අපි කතා කරමු. ඔයාලට තියෙන මෙතන ඉක්විටි කියන එකට ගිහලා හිතමු අපි කලින් කතා කරපු JKH උදාහරණයම JKH.in කියලා ගහගත්තා. ඊට පස්සේ මේ එන එක උඩ මෙන්න මෙතන තියෙනවා මෙතන ඊතලේ ටච් කරපුවම ඔයාලට පුළුවන් මෙතන තරු ලකුණක් තියෙනවා මෙන්න මේක දෙන්න. එතකොට මෙන්න තියෙනවා default watch කියලා එකක් මෙන්න මේක දුන්නාම JKH successfully added කියලා එනවා list එකට. එතකොට අපි ආයේ favorite එකට ගිහපුවම මෙන්න තියෙනවා JKH කියලා add වෙලා. එතකොට දැන් අපි හිතමු අපි දැන් මේ default එකනේ දැන් මේකෙන් කොහොමද delete කරගන්නේ? delete කරගන්න මෙතන ඊතලේ touch කරා මෙතන delete icon එක දීලා delete කියන එක දුන්න ගමන් ඒක ලිස්ට් එකෙන් අයින් වෙලා යනවා. අපි හිතමු දැන් ඔයාලට එක ලිස්ට් එකක් ඇදුවා. දැන් කෙනාගෙන් කෙනාට මේ ලිස්ට් එක එක විදිහට හදාගන්න මේ පුළුවන් watch list. දැන් අපිට අලුතෙන් watch list එකක් හදාගන්න ඕන නම් මෙන්න මෙතන තියෙන මෙන්න මේ icon එක touch කරලා ඔයාලට ඕන මේ create new watch list කියන එක දුන්නොත් අලුතෙන් එකක් හදාගන්න පුළුවන්. දැනට අපි මේ default watch කියන එක ඔයාලට කැමති නමක් දාගන්න ඕන නම් rename watch list කියන එක දීලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා හදපු watch list එක delete කරගන්න ඕන වුණොත් මේ delete watch list කියන එක දීලා delete කරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි favorite කියන ටැබ් එකේ තියෙන. අපි ආයෙත් දැන් equity කියන එකට. මොකද මේකේ වැදගත් කාරණා කිහිපයක් තියෙනවා. අපි දැන් පොඩි කම්පැනියක් ගැන ඇනලයිස් එකක් කරගන්න. දැන් අර මම කලින් කිව්වේ ටෙක්නිකල් ඇනලයිස් කරන පාර්ට් එකක් තියෙනවා කියලා මේකෙදි. ඉතින් අන්න ඒක කරගන්න තමයි අපි දැන් යන්නේ. අපි නිකමට randomly මෙතනදී කම්පැනියක් සිලෙක්ට් කරගමු. මේක buy and sell recommendation එකක් නෙමෙයි. randomly මම කම්පැනියක් ගන්නවා. ඒක අරගෙන ඉස්සරහට කතා කරගෙන යනවා. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි මෙතනදී ඔයාලට ඕන නම් search icon එක දීලා කම්පැනියක් සිලෙක්ට් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් පල්ලෙහාට scroll කරලා කම්පැනියක් සිලෙක්ට් කරගන්නත් පුළුවන්. එතකොට අපි buying sentiment එක ගැන කතා කරා. ඊට අමතරව එතන තියෙන price ඔය කියන දේවල් ගැන කතා කරා. ඊට පස්සේ මේ buy and sell කියන දෙක දීලා ඔයාලට ඕන නම් buy and sell කරන ඔප්ෂන් එකට යන්න පුළුවන්. අපි ඒක ගැන ඉදිරි වීඩියෝ වලදී කතා කරමු. අපි ඊට පහලින් තියෙන දේවල් ගැන කතා කරගෙන යමු. ඉතින් ඔයාලට මෙතන buy and sell කියන එකට එහා පැත්තෙන් තියෙන තරු ලකුණු දීලා එතනිනුත් ඔයාලට watch list එකට add කරගන්න පුළුවන් මේ අදාළ කම්පැනි එක. එතකොට පහලින් තියෙනවා data කිහිපයක්ම. එතකොට මේ data ඉතාමත්ම වැදගත්. දැන් උදාහරණයකට අපිට මෙතන තියෙන මම දේවල් කිහිපයක් කතා කරගෙන යන්නම්. ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා low කියලා එකක්. මෙන්න මේ low කියන්නේ අද දවසේ ගියපු පහළම මිල. එතකොට එතන මෙහා පැත්තේ high කියලා තියෙනවා. ඒ කියන්නේ අද දවසේ ගියපු ඉහළම මිල. එතකොට volume කීයක් ගිහිලා තියෙනවද කියලා පෙන්නනවා. එතකොට all time low. ඒ කියන්නේ මේක මාකට් එකට ආපු දවසේ ඉඳන් තිබ්බ පහළම මිල තියෙනවා. ඊට පස්සේ all time high කියන්නේ මාකට් එකට ආපු දවසේ ඉඳන් ගියපු ඉහළම මිල තියෙනවා. සති 52ක්. ඒ කියන්නේ අවුරුද්දක් ඇතුළත මේක ගියපු පහළම මිල සති 52ක් ඇතුළත ගියපු ඉහළම මිල මේක පෙන්වලා තිනවා. මෙව්ව ඉතාමත් වැදගත් මේ ටෙක්නිකල් ඇනලයිස් කරද්දී. මෙව්ව ගැන ඔයාලා දැනට මම ටෙක්නිකල් ඇනලයිසින් කරන්නේ කොහොමද කියලා කියද්දී මේවා කොහොමද අපි යූස් කරගන්නේ කියලා කියන්නම්. දැනට මේවා තියෙන තැන් ඔයා අයිඩියා එකක් ගන්න. ඉතින් ඔය අපි ඉන්නේ quad කියන සෙක්ෂන් එකේ. ඉතින් මේකෙදි මේ දේවල් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. එතන මෙහා පැත්තේ තියෙනවා market depth. market depth එක කියලා කියන්නේ උදාහරණ මේකට අපි කියන්න පුළුවන් order list එක කියලා. ඒ කියන්නේ
අපිට බලන්න පුළුවන් මොන මිල ගණන් යටතේ කොච්චර ක්වොන්ටිටි ඉල්ලලා තියෙනවද කොච්චර පිරිසක් ඉන්නවද කියන එක බලන්න පුළුවන්. මේකෙත් අපි આવොත් මේ ඕඩර් බුක් එක මෙන්න මේ විදිහට තියෙනවා. ඕඩර් බුක් එකේ පෙන්නලා තියෙනවා හයි ලෝ එක. ඒ කියන්නේ අද දවසේ ගියපු ඉහළම මිල පහළම මිල ටර්න් ඕවර් එක කීයක් ගිහලා තියෙනවද වොලියුම් කීයක් ගිහලා තියෙනවද කියලා. එතකොට මේ ටෝටල් බිට් ක්වොන්ටිටි කියන්නේ කොච්චර ෂෙයාර්ස් ප්‍රමාණයක් ගන්න බලන් ඉන්නවද කියන එක තමයි ටෝටල් බිට් ක්වොන්ටිටි කියලා පෙන්නන්නේ. එතකොට ඔය ටෝටල් ආස් ක්වොන්ටිටි කියන්නේ කොච්චර ෂෙයාර්ස් ප්‍රමාණයක් විකුණන්න බලන් ඉන්නවද කියන එක තමයි ඔය තියෙන්නේ. එතකොට අපි උතනදී යට තියෙන සෙක්ෂන් දෙක ගැන කතා කරොත් එතනදී ඔය පේනවා ඇති ස්ප්ලිට් ක්වොන්ටිටි බිට් කියලා තියෙනවා. ඒ වගේම මෙහා පැත්තේ තියෙනවා ආස් ක්වොන්ටිටි ස්ප්ලිට් කියලා. එතකොට අපි මුලින්ම කතා කරමුකෝ මේ බිට් ක්වොන්ටිටි ස්ප්ලිට් කියන එක. මේකේ පළවෙනි මම එක කොහොමද අපි මේක කියවන්නේ කියලා දෙන්න. එනවා ඇති ඔයාලට බිට් කියන එක 28.710 තියෙනවා ක්වොන්ටිටි 100ක් ස්ප්ලිට් එකයි. මේක අපි කියවන්නේ 28.710 ගානේ කොටස් 100ක් ගන්න බලන් ඉන්නවා එක්කෙනෙක් කියලා. එතකොට එතනින්ම පල්ලෙහාට එකට આવොත් රුපියල් 28 ගානේ කොටස් 7984ක් ගන්න ඉන්නවා 5 දෙනෙක් කියන එක තමයි ඔය තියෙන්නේ. ඔතන මෙහා පැත්තේ ගැන අපි කතා කරමුකෝ. ආස් ක්වොන්ටිටි ස්ප්ලිට් කියන එක. මෙතනදි කියවන්නේ 28.90 ගානේ කොටස් 1100ක් විකුණන්න බලන් ඉන්නවා දෙන්නෙක් කියන එක. පහලකටත් යන්කෝ 29.50 ගානේ කොටස් 300ක් විකුණන්න ඉන්නවා එක්කෙනෙක් කියලා තමයි ඔන්න ඕක අපි කියවන්නේ. ඉතින් මේකත් ඊටාම වැදගත්. සාමාන්‍යයෙන් ඔයාලට කම්පැනි එකට තියෙන බ්‍රයින් ප්‍රෙෂර් එකක්ද සෙලින් ප්‍රෙෂර් එකක්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. මේ ටෝටල් බිට් ක්වොන්ටිටි එක සහ ටෝටල් ආස් ක්වොන්ටිටි එකේ තියෙන ඩිෆරන්ෂියේෂන් එක බලපුවාම. එතකොට ඔයාලට ඕඩර් එකක් දාද්දි කොයි මිලෙන්ද දාන්න ඕනි කියලා අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ඕඩර් බුක් එක බලලා. සාමාන්‍යයෙන් අපි මේවා ටෙක්නිකල් ඇනලයිස් වලදී කතා කරමු කොහොමද අපි මේවා යූස් කරගෙන අපි හරි මිල ගණනක් යටතේ අපේ ඕඩර් එක දාන්නේ කියන එක. එතකොට දැන් ඔය අපි ඉන්නේ මාකට් ඩෙප්ත් කියන එකේ. ඉතින් එතන මෙහා පැත්තේ තියෙනවා ටයිම් ඇන්ඩ් සේල්ස් කියලා එකක්. මේකත් ඉතාමත් වැදගත්. මේකත් අපිට වැදගත් වෙනවා අපි ෂෙයා එකක මිල තීරණය කරගන්න. එතකොට මෙතනදී ඕපන් කියන්නේ අද දවසේ මේ ෂෙයා එක කීයෙන්ද මිල පටන් ගත්තේ. එතකොට හයි කියන්නේ අද දවසේ ගියපු ඉහළම මිල, ලෝ කියන්නේ අද දවසේ ගියපු පහළම මිල, ක්ලෝස් කියන්නේ අද දවසේ මාකට් එක ඉවර වෙද්දී අවසාන වෙච්ච මිල. එතකොට වොලියුම් කියන්නේ කොච්චර වොලියුම් එකක් මේකේ ගියාද කියන එක. එතකොට පේනවා ඇති ටයිම් එක දීලා තියෙනවා. එතකොට ප්‍රයිස් එක, ක්වොන්ටිටි එක, net change එක. එතකොට දැන් අපි මේක දිහා බලපුවාම සාමාන්‍යයෙන් අවසාන ගනුදෙනු වෙලා තියෙන්නේ 1.49යි තප්පර 55ට. එතකොට ප්‍රයිස් එක 28.50න් ක්වොන්ටිටි 200ක් ගිහිලා තියෙනවා. එතකොට මෙතනදී අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් අද දවස තුල දැන් මේකේ බැලුවොත් පෙන්වන්නේ දවල් 12:21 ඉඳන් 1:49 වෙනකන් ඩේටා ටික විතරයි. සාමාන්‍යයෙන් අපි වෙබ්සයිට් එකට ගියොත් මීට වඩා බලා ගන්න පුළුවන්. නමුත් මේකෙනුත් ඔයාලට දාලා අයිඩියා එකක් ගන්න පුළුවන් අවසාන පැයේ වගේ ෂෙයා එකේ මිල ඒ කියන්නේ ගනුදෙනු වෙච්ච ට්‍රෙන්ඩ් එක මොන වගේද කියන එක. ඉතින් මෙවුවා ටෙක්නිකල් ඇනලයිස් වලට ගොඩක් වැදගත් වෙනවා. ඒකට ඔයාලට මේකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මොකද දිගින් දිගටම මේක සෙලින්ද තියෙන්නේ බයින්ද කියන එක. මේක දිහා බලලත් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. එතකොට අපි කතා කරේ ටයිම් ඇන්ඩ් සේල්ස් කියන එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් ට්‍රේඩ් සමරි කියන තැනට ගිහපුවාම මේක ඉතාමත් වැදගත් තැනක්. ප්‍රයිස් ඒ කියන්නේ කොටසක මිල තීරණය කරද්දී. එතකොට මෙතනදී පෙන්නනවා ටෝටල් ට්‍රේඩ් 66ක්. ඒ කියන්නේ අද දවස් තුලම ගනුදෙනු වාර සිදු වෙලා තියෙන 66යි. ටෝටල් වොලියුම් එක කීයක් ගියාද කියලා මෙතනත් පෙන්නලා තියෙනවා. එතකොට මෙතනදී බලන්න පුළුවන් අද දවස තුල ගනුදෙනු වෙච්ච මිල ගණන් යටතේ කොච්චර ක්වොන්ටිටි ගිහින් තියෙනවද කොච්චර ට්‍රේඩ් ප්‍රමාණයක් මේ මිල ගණන් යටතේ වෙලා තියෙනවද net change එක කීයද කියලා. දැන් උදාහරණයකට රුපියල් 28න් ගනුදෙනු වාර වෙලා තියෙන 6යි. කොටස් ගත්තොත් 7540යි. එතකොට ඉතාමත් පොඩි ක්වොන්ටිටියක් තමයි ගිහිලා තියෙන්නේ. එතකොට දැන් කවුරු හරි කෙනෙක් අපි හිතමු මෙහෙම කවුරු හරි කෙනෙක් දැන් මේ ෂෙයා එක ගන්න යනවා. මේක buy and sell recommendation එක නෙමෙයි මේක කියලා දීම උදෙසා මම ඔයාලට ගත්ත උදාහරණයක්. එතකොට කවුරු හරි මේක ගන්න යද්දි මේකේ මිල තියෙන්නේ 28.90යි. හරිද? දැන් ඔයාලට පේනවා ඇති 28.90න් ක්වොන්ටිටි 7යි ගිහින් තියෙන්නේ. ට්‍රේඩ් 3යි. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් මේක ගන්න වමනාවටම ඉහළ මිලකින් දාලා අරන් තියනවා මිස මේක ඇත්තටම ගනුදෙනු වෙච්ච මිලක් නෙමෙයි ඒක. එතකොට මේක ඇත්තටම ගනුදෙනු වෙච්ච මිලක් විදිහට අපිට 28.710 28.720
වගේ 28.40 වගේ මිලක් ගන්න පුළුවන්. මොකද ඒ අවස්ථාවල තමා ලොකුම ක්වොන්ටිටි මේකේ කැපිලා තියෙන්නේ. එතකොට ඔයාලට මෙතනින් ඉඳලා අයිඩියා එකක් ගන්න පුළුවන්. මේක මේ වෙනකොටත් තියෙන්නේ ඉහළ මිලකද එහෙම නැත්නම් මේක හැමෝම ගත්ත මිලකද තියෙන්නේ කියලා ඔයාලට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඒ කරලා ඔයාලට මේ තියෙන මිලට වඩා අඩුවෙන් දාගන්න ඕනද නැද්ද කියන ඩිසිෂන් එකට එන්න පුළුවන්. ඉතින් අපි මෙව්ව ගැන ටෙක්නිකල් ඇනලයිස් වලදී කතා කරමු. ඉතින් මම ඔයාලට මට අවශ්‍ය වුණේ මේ වීඩියෝ එකෙන් මේ වොච් ලිස්ට් කියන එක යූස් කරලා අපි කොහොමද ටෙක්නිකල් ඇනලයිස් කරන්න අවශ්‍ය කරන ඩේටා හොයාගන්න කියන එක කියලා දෙන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු මෙන්න මේ ඕඩර් ලිස්ට් කියන එක ගැන. ඕඩර් ලිස්ට් එකෙත් අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. එහෙනම් ඔයාලා ඔක්කොටම සුබ දවසක්.